මගේ කට්ටිය කීප දෙනෙක් මැහුවා ඇටෝවන් එකට කොහොමද කැමරා එක හයි කරගත්තේ කියලා. මේක හරි සිම්පල් වැඩක්, ලොකුවට මහසු වෙන්න දෙයක් නෑ. මේ වොරන්ටි ප්‍රශ්න නැති වෙන්නේ, කරගන්න පුළුවන්, හරිම ලේසි. කැමරා එක හයි කරගන්න මෙතන සෙන්ටර් එකට හයි කරගද්දි මොන්නාට කමෙන්ට් කරන්නේ මේක මේ මිඩල් මිරර් එකට වම් පැත්තෙන් දාගන්න. මොකද ඒක එහා පැත්තෙන් දාගත්තොත් එහෙම අපිට ඩිස්ටර්බ් වෙනවා. සහ පහළ ඉස්සරහින් දාගන්නත් එපා. ඒතර අපේ විසිබිලිටි එකට අවුල්. මේ තියෙන පොසිෂන් එකේ වඩනම් අවුලක් නැහැ. ඊට පස්සේ නිකන් කේබල් එක මෙතන උඩින් මේ නිකන් තියලා වගේ තියෙන. ඒ කියන්නේ අස්සර ගොඩක් තල්ලු කරලා නැහැ. ඩැමේජ් වෙනවා නැත්තම් මේ එතන ගැලවෙනවා. මට VYD එකේ එක්කෙනෙක් නම් කිව්වා කමක් නැහැ තල්ලු කරන්න ඇතුළට කියලා. හැබැයි මං පරිස්සමට ඒකින්ද තල්ලු කරන්න ඕනෙත් නැහැ, ඩැමේජ් වෙන්නෙත් නැහැ. නිකම්ම මේ කේබල් එක තියලා විතරයි තියෙන්නේ මෙතන. මේක දිගේ අරන් ඇවිල්ලා මෙතන මේ පොඩි අලවන්න පුළුවන් ක්ලිප්ස් දෙකක් තියෙනවා. කේබල් එක හෝල් කරගන්න පුළුවන්. ඒකෙන් ලස්සනට එතන කේබල් එක දුවන්නේ නැතුව හිර වෙලා වගේ තියෙනවා. ඊට පස්සේ මේ සයිඩ් එකෙන් අරගෙන මෙතන මේක දිගේ මෙහෙම අරන් තියෙන වටෙන් අරගෙන තියෙන. එතකොට මෙතනින් පයින්නෙත් නැහැ. සහ මේ කේබල් එක හොඳට හෝල්ඩ් කරලා තියෙනවා ඒකට. කේබල් එක මෙතනින් පේන්නෙත් නැහැ. අතර මෙතන ලොකුට පේන්නේ නැහැ. මේ වීඩියෝ එකේ ඩාර්ක් වෙලා පේන නැත්තේ. කැමරා මේ කේබල් එක පේන්නේ නැහැ අතරම. ඊට පස්සේ මෙතනින් අරගෙන මෙහෙම යටට පොඩි ක්ලිප් එකක් මෙතනක් දාලා තිනවා. තව ක්ලිප්ස් ඕන තරම් දාගන්න පුළුවන්. මෙතන මේක වදින්නේ නැහැ. මේ දොර අරිද්ද වහද්දි මෙතන වදින්නේ නැහැ. ඒක ගාන්ට වගේ හේතු වෙන්නේ. මෙතන ක්ලිප් එකක් දාලා පහළට අරගෙන මේ ග්ලව් බොක්ස් එකේ අත දාලා බලන්න යටින් පොඩි ගැට්ටක් වගේ තියෙනවා. අන්නේ ගැට්ට උඩ කේබල් එක මම වැඩි ටික ඔතලා තියලා තියෙන්නේ. ඒක වැටෙන්නෙත් නැහැ. ඕනනම් පොඩි ටේප් එකක් වගේ දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ග්ලව් බොක්ස් එක පිටිපස්සෙන් එන කේබල් එක මෙහෙම අරගෙන මෙතන කනෙක්ට් එකට කනෙක්ටර් දාලා තියෙන 12 වෝල්ට් සොකට් එකට. ඔහොම තමයි මම හයි කරගෙන තියෙන්නේ. මට ඔක ඉෂුව එකක් නැහැ. හානියකුත් නැහැ. වැඩෙත් ලේසි. කොහෙවත් අරන් යන්න ඕනෙත් නැහැ. ගෙදරින්ම වැඩේ කරගන්න පුළුවන්.